තත්ත්වය යනු කුමක්ද එල් නිනෝ යනු පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම නිසා ඇතිවන ලෝක පරිමාණ දේශගුණික විපර්යාසයකි. සරලවම කිවහොත් මේ සාගරය සහ වායුගෝලය අතර සිදුවන සංකීර්ණ සම්බන්ධතාවයක ප්‍රතිඵලයකි. එල් නිනෝ තත්ත්වය පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් පහද දැක්වේ. 1. එය සිදුවන්නේ කෙසේද? සාමාන්‍ය තත්ත්වයකදී පැසිෆික් සාගරයේ නැගෙනහිර සිට බටහිර දෙසට, ඇමරිකාව දෙසට, ඔස්ට්‍රේලියාව දෙසට තද සුළං හමා යයි. එමගින් උණුසුම් ජලය බටහිර දෙසට තල්ලුවේ. නමුත් එල් නිනෝ තත්ත්වයකදී මෙම සුළං රටාව දුර්වල වේ. පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර කොටස්වල ජලය අසාමාන්‍ය ලෙස රත් වේ. මෙම උණුසුම් ජලය නිසා වායුගෝලය පීඩනය වෙනස වී ලෝක පුරා කාල්ගුණය වෙනස වේ. දැකලයි ලෝකයට සිදුවන බලපෑම. එල් නිනෝ තත්ත්වය නිසා ලෝකයේ විවිධ රටවලට විවිධ බලපෑම් ඇතිවේ. අධික වර්ෂාව සහ ගම් වතුර. සාමාන්‍යයෙන් වියලි කලාප වන දකුණු ඇමරිකාවේ බටහිර වෙරළ තීරය, පේරු, ඉක්වදෝරය වැනි දැඩි වර්ෂාපතනයක් ලැබේ. නියගය ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ දකුණු ආසියාවේ ඇතැම් ප්‍රදේශවලට දැඩි නියගයක් ඇතිවිය හැකිය. ගෝලීය උෂ්ණත්වය සාමාන්‍යයෙන් එල් නිනෝ වසරවලදී පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යයි. 3. ශ්‍රී ලංකාවට ඇති බලපෑම. ශ්‍රී ලංකාවට එල් නිනෝ බලපෑම සෘජුවම දැනෙන්නේ වර්ෂාපතන රටාව වෙනස් වීමනි. සාමාන්‍යයෙන් එල් නිනෝ පවතින කාලවල් වලදී ශ්‍රී ලංකාවට ලැබෙන නිරිත දිග මෝසම් වර්ෂාව අඩුවීමනත්, ඉසාන දිග මෝසම් වර්ෂාව දෙසැම්බර්, ජනවාරි වැඩිවීමටත් ඉඩකඩ ඇත. කෙසේ වෙතහත් මේ සාම විටම එකම ආකාරයන් සිදු නොවන අතර අනෙකුත් සාගර කලාපීය තත්ත්වයෙන් මතද වෙනස් වීමනිය කියා.